හොඳයි අපි අද කතා කරමු හරිම මූලික ඒත් හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි සජීවී පටක. ඇත්තටම කිව්වොත් මේවා තමයි ජීවයේ ගොඩනැගුම් මේටක. මේවා නැතුව කිසිම සජීවියෙක් නැහැ. කවදා හරි හිතලා තියෙනවද අර ලොකෝ ගහක් කොහොමද කෙලින් හිටගෙන ඉන්නේ කියලා? එහෙමත් නැත්නම් හදවතක් පොඩ්ඩක්වත් නොනවත්වා ගැහෙන්නේ කොහොමද කියලා? ওই ප්‍රශ්න දෙකටම තියෙන උත්තරේ තමයි පටක. ඔව් ජීවීන්ව හදලා තියෙන මේ විශේෂ ද්‍රව්‍ය තමයි මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මොකද්ද මේ පටකයක් කියන්නේ කියලා. සරලවම කිව්වොත් පටකයක් කියන්නේ එකම තැනකින් පටන් අරගෙන යම්කිසි විශේෂ කාර්යයක් කරන්නම හැඩගැහුණු සෛල ගොඩකට. ඉතින් මේ ගමනේදී අපි මුලින්ම කිමිදෙන්නේ ශාක ලෝකෙට. ඊළඟට අපි එතනින් පනිනවා සත්ව ලෝකෙට. ඊට පස්සේ මේ දෙකේ වෙනස බලලා අන්තිමට මේ හැමදේම පිටිපස්සේ තියෙන එකම එක රහසක් ගැන කතා කරනවා. හරි. එහෙනම් මුලින්ම ශාකවල වර්ධනයටයි පැවැත්මටයි උදව් වෙන හරියට විශේෂ මෙවලම් කටලයක් වගේ වැඩ කරන ශාක පටක ගැන තමයි අපි දැන් බලන්න යන්නේ. ශාක පටක ගත්තම ප්‍රධාන කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් තමයි විභාජක පටක. මේව තමයි නිතරම බෙදි ශාකයේ ලොකු කරන වර්ධනය කරන කොටස. අනිත් එක තමයි ස්ථිර පටක. මේවා කියන්නේ හරි මගේ වර්ධනය දැන් යති. දැන් මට කරන්න විශේෂ වැඩක් තියෙනවා කියලා තමන්ගේ රාජකාරිය බාරගත්ත සෛල. මේ වර්ධනය වෙන කණ්ඩායම දිහා බැලුවම ඒකත් කොටස් තුනකට බෙදනවා. අග්‍රස්ත විභාජක මේවා තියෙන්නේ මුල්වලයි රිකිලිවලයි අග. මේවා තමයි ශාකය උස යන්නයි මුල් පොළව යටට යන්නයි උදව් කරන්නේ. ඊළඟට පාර්ශ්වීය විභාජක. මේවා නිසා තමයි කඳයි මුල් ටිකයි මහත් වෙන්නේ. අන්තිමට අන්තර්කාල විභාජක තනකොළ වගේ ශාකවල මේවා තියෙනවා. තනකොළ කැපුවම ආයෙත් ඉක්මනට හැදෙන්නේ අන්න ඒ නිසා තමයි. හරි. දැන් අපි වර්ධනය ගැන කතා කරා ඇති. දැන් බලමු ශාකයේ විශේෂ වැඩ කරන කණ්ඩායම ගැන. මේගොල්ලෝ තමයි විශේෂඥයෝ. අපි මේවට කියනවා සරල ස්ථිර පටක කියලා. මෙතනදිත් අපිට පේනවා හරිම අපූර්ව දෙයක්. මේ පටක තුනේම හැඩය, ඒ කියන්නේ ව්‍යුහය, එයාලා කරන වැඩේට නියමිතම ගැලපෙනවා. බලන්නකෝ, මෘදුස්තර සෛල ආහාර ගබඩා කරනවා. ස්ථූල කෝණාස්ත්‍ර සෛල ලපටි කඳන් වලට නම්‍යශීලී බවක් දෙනවා. අන්තිමට ත්‍රිදස්තර සෛල තමයි ශාකයට උපරිම ශක්තිය, ඒ කියන්නේ දෘಢ බව දෙන්නේ. දෘಢස්තර පටක ගැන කියද්දී මෙන්න පුදුම හිතෙන රහසක්. මේ පටකේ සුපිරි බලය මොකද දන්නවද? ඒ තමයි ඒකේ සෛල මැරිලා තියෙන එක. ඔව්, අජීවී වීම. ඒ මැරිච්ච ඝන බිත්ති නිසා තමයි කිසිම නම්‍යශීලී බවක් නැතුව ගලක් වගේ ශක්තියක් ශාකයට දෙන්න පුළුවන් වෙන්නේ. හරි ශක්තියයි ආධාරකයයි ගැන කතා කළා. දැන් බලමු ශාකයේ ප්‍රවාහන පද්ධතිය ගැන. හරියට අපේ ගෙවල් වල වතුර බට තියෙනවා වගේ ශාකයේ කොට Tamangeම ජලනල පද්ධතියක් තියෙනවා. මේවට අපි කියන්නේ සංකීර්ණ ස්ථිර පටක කියලා. මේක තේරුම් ගන්න හරිම ලේසි. ශෛලම කියන්නේ උඩට විතරක් යන ලිෆ්ට් එකක් වගේ. ඒකෙන් කරන්නේ මූල් වලින් ගන්න වතුරයි khනිජයි උඩට පත්‍රවලට අරන් යන එක. ෆ්ලෝයම කියන්නේ ඩෙලිවරි සර්විස් එකක් වගේ. පත්‍රවල හදන කෑම, ඒ කියන්නේ ආහාර ශාකයේ ඕරෙම තැනකට උඩට පහළට හැම තැනටම බෙදා හරිනවා. හොඳයි. අපි දැන් ශාක ලෝකයට ආයිබෝවන් කියලා සත්ව ලෝකයේ පැත්තට හැරෙමු. ශාක වගේ එකතැන ඉන්නේ නැතුව චලනය වෙන ගතික ජීවීන් වන සතුන්ගේ ශරීරය හැදලා තියෙන්නේ මොනමගේ පටක වලින්ද කියලා අපි බලමු. සත්ව ශරීරය ගත්තම ඒක ගොඩනැගිලා තියෙන්නේ ප්‍රධාන පටක වර්ග 4කින්. ඒ තමයි අපිච්ඡද, සංයෝජක, පේශි සහ ස්නායු පටක. මේ හතරේ එකතුව තමයි සම්පූර්ණ සත්වයක්ව නිර්මාණය කරන්නේ. අපි බලමු මේ එකින් එක ගැන. මුලින්ම අපි ඡිද පටක. මේක හිතන්නකෝ ශරීරයේ ආරක්ෂක පලිහ වගේ කියලා. සම වගේ බාහිර පෘෂ්ඨ විතරක් නෙවෙයි ශරීරයේ ඇතුලේ තියෙන අවයවවල පෘෂ්ඨත් ආවරණය කරන්නේ මේ පටකය තමයි. ඒ වගේම පෝෂක උරා ගන්න, ද්‍රව්‍ය ශ්‍රාව්‍ය කරන්න වගේ ගොඩක් වැඩ මේකෙන් සිද්ධ වෙනවා. ඊළඟට සංයෝජක පටකය. මේක තමයි ශාරීරියේ හැම දෙයක්ම එකට සම්බන්ධ කරලා බැඳලා තියෙන ගම් එක. අනිත් පටකවලට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි සෛල ටිකක් ඈතින් ජෙලි එකක් වගේ මාතෘකාවක ගිලිලා වගේ තියෙන එක. හොඳම උදාහරණය තමයි රුධිරය. රුධිර සෛල පාවෙන්නේ ද්‍රව ප්ලාස්මාව කියන මාතෘකාවේ නේද? දැන් එන්නේ චලනයටම වෙන්වුණු පටකය. ඒ තමයි පේශි පටකය. ඇවිදින්න, දුවන්න, පනින්න මේ හැම දෙයකටම බලය දෙන්නේ මේ පේශි පටක. මේවට පුරුවම් සංකෝචනය වෙන්නයි, ලිහිල් වෙන්නයි, සරලවම කිව්වොත් සත්ව ශරීරයේ එන්ජින තමයි මේ. හැබැයි පේශි වර්ග තුනක් තියෙනවා.
ඒ තුන වැඩ කරන්නේ හරිම වෙනස් විදි තුනකට. කංකාල පේශි ඒ කියන්නේ අපේ අත්පාවල තියෙන ඒවා. අපිට ඕන විදියට පාලනය කරන්න පුළුවන්. ඒත් ඒවා ලේසියෙන් මහන්සි වෙනවා. අනෙක් අතට බඩවැල්වල තියෙන සිනින්දු පේශි, හදවතේ තියෙන හෘත් පේශි අපිට පාලනය කරන්න බෑ. ඒකෙන් හෘත් පේශි කියන්නේ පුදුම නිර්මාණයක්. ඒක කවදාවත්ම මහන්සි නොවි අපේ ජීවිත කාලෙම වැඩ කරනවා. අන්තිමට ස්නායු පටකය. මේක තමයි ශරීරයේ සුපිරි වේගවත් සංනිවේදන ජාලය. ඩෙන්ඩ්‍රයිට් කියන කොටසෙන් පණිවිඩය ඇතුළට ගන්නවා. සෛල දේහයේදී ඒක සකසනවා. ඊට පස්සේ අක්ෂණීය කියන දිග කොටස දිගේ ඒ පණිවිඩය ඊළඟ සෛලයට යවනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියම වෙන්නේ ඇසිපිය ගහන සැනින්. හොඳයි. අපි දැන් ශාක පටක ගැනත් දන්නවා, සත්ව පටක ගැනත් දන්නවා. දැන් වෙලාව හරි මේ දෙගොල්ලන්ව එකිනෙකට මුහුණලා තියලා බලන්න. ජීවත් වෙන්න මේ කණ්ඩායම් දෙක යොදා ගන්න සම්පූර්ණයෙන්ම වෙනස් සැලසුම් මොනවද කියලා අපි බලමු. ජීවිතයේ තියෙන ප්‍රධාන අභියෝගවලට මේ දෙගොල්ලෝ මුහුණ දෙන විදිය හරිම වෙනස්. ආධාරකයෝ ඕන වුණාම ශාක දෘಢස්තර පටක වලින් ඝන ව්‍යුහයක් හදා ගන්නවා. සතුනේ වෙනුවට පේශියෝ යොදාගෙන චලනය වෙනවා. ප්‍රවාහණයට ශාකවලට තියෙන්නේ ශෛලම සහ ෆ්ලෝයම. සතුන්ට තියෙන්නේ රුධිර සංසරණ පද්ධතිය. සංනිවේදනයේට ශාකවලට තියෙන්නේ හරිම හිමින් ක්‍රියා කරන ක්‍රම. ඒත් සතුන්ට තියෙනවා විදුලි වේගයෙන් ක්‍රියාත්මක වෙන ස්නායු පද්ධතියක්. හොඳයි. අපි මේ වෙනකන් කතා කරපු හැම දෙම එකට එකතු කරන මේ හැමදේම පාලනය කරන එකම එක ස්වර්ණමය රීතියක් තියෙනවා. ජීව විද්‍යාවේ වැදගත්ම පාඩමක් තමයි මේ. මෙන්න ඒ රීතිය. ව්‍යුහයේ මගින් කෘත්‍ය තීරණය වේ. තේරුණාද? ඒ කියන්නේ යම්කිසි දෙයක හැඩය එහෙමත් නැත්නම් ව්‍යුහය තීරණය කරනවා ඒකට කරන්න පුළුවන් කාර්යය මොකක්ද කියලා. අපි මේ වෙනකම් කතා කරපු හැම පටකයක්ම මේකට හොඳම උදාහරණය. හිතන්නකෝ ආයෙත් උපරිම ශක්තියක් දෘಢ බවක් ඕන නිසා දෘಢස්තර සෛල මැරිලා ඝන බිත්ති හදාගෙන තියෙන මේක තමයි ඒකේ ව්‍යුහය. ඒකෙන් ලැබෙනම ආධාරයකේ කින කෘත්‍යයක්. ඒ වගේම පුළුවන් තරම් ඔක්සිජන් අරන් යන්න ඕන නිසා රතු රුධිරාණුවක් තමන්ගේ න්‍යෂ්ටිය පවා අයින් කරගෙන පැතලි හැඩයක් අරගෙන තියෙනවා. ව්‍යුහය කෘත්‍යයට ගැලපෙන හැටි අතරම පුදුමයි නේද? ඉතින් අවසාන වශයෙන් මේ අදහස තව ටිකක් දුරට අරන් යමු. අපේ ඇසට පේන මේ ලෝකයේ පිටුපස්ස ඒ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්න සලස්වෙන ඒත් අපිට නොපෙනෙන තවත් මොන වගේ ව්‍යුහයන් හැංගිලා ඇතිද?